අලුත් කාර් එකක් මිලදී ගත්තොත් නරකද? ඉංග්‍රීසි ටිකක් ඉගෙන ගත්තොත් නරකද? අලුත් ජොබ් එකක් සොයාගත්තොත් නරකද? බලමු මේ වගේ දේවල් ඉංග්‍රීසියෙන් කොහොමද කියන්නේ කියලා. බලමු ඉස්සෙල්ලා පළවෙනි වාක්‍යය මම කිව්වේ අලුත් කාර් එකක් මිලදී ගත්තොත් නරකද? අපිටම තියෙන කාර් එක පරණයි. කෙනෙක්ගෙන් අහනවා ඔයා දැන් අලුත් කාර් එකක් මිලදී ගත්තොත් නරකද කියලා. එතකොට යමක් නරකද කියලා අහද්දී අපිට මේක අහන්න පුළුවන් මේ phrases එකක් විදිහට පාවිච්චි කරනවා අපි how about, right? How about buying, buy කියන ක්‍රියාපදයකට ing දානවා. How about buying a new car, right? යෝජනාවක් විදිහට අපි අහන්නේ මේකට, right? අලුත් කාර් එකක් මිලදී ගත්තොත් නරකද? right? How about buying a new car? අලුත් කාර් එකක් මිලදී ගත්තොත් නරකද? ඊළඟ දෙවෙනි එකේ ඔයාලට පේනවා තියහනවා ඉංග්‍රීසි ටිකක් ඉගෙන ගත්තොත් නරකද? කොහොමද ඉංග්‍රීසියෙන් අහන්නේ? How about learning? ඉගෙන ගන්නකොට ඉංග්‍රීසියෙන් කියන්නේ learn අපි මේ phrase එක පාවිච්චි කරන්නේ ing, right? How about learning some English? ඉංග්‍රීසි ටිකක්, right? Some English. How about learning some English? ඉංග්‍රීසි ටිකක් ඉගෙන ගත්තොත් නරකද? එහෙම අහන්න පුළුවන්. right. එතකොට තියෙන රස්සාව වැඩ වැඩි. ඒක නිසා අපි කියනවා යාට යෝජනා කරනවා මේ අලුත් ජොබ් එකක් හොයාගත්තොත් නරකද? නැත්නම් පඩි ලැබෙන වැටුප ප්‍රමාණවත් නැහැ. කෙනෙක්ට කියන්න පුළුවන් මේ ඔය අලුත් රැකියාවක් හොයාගත්තොත් නරකද? අහන්න පුළුවන්. How about සොයා ගන්නවා කියන්නේ find එකේ ing එකතු කරාම finding. How about finding a new job? A new job. අලුත් රැකියාවක්. right. මේක අපිට ලස්සනට පාවිච්චි කරන්න පුළුවන්. මෙන්න මේ කියන වාක්‍ය රටාව ඉංග්‍රීසි කතා කරන්න. ඉතින් ඔයාලා දන්න මේ වගේ ඉංග්‍රීසි වාක්‍ය යට වීඩියෝ එකට යටින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඉතින් මේ වීඩියෝ එකෙන් ඔයාලා අලුතෙන් දෙයක් ඉගෙන ගත්තා කියලා හිතනවා නම් channel එක subscribe කරන්න. ඒ වගේම bell icon එක press කරලා තියාගන්න. එතකොට අලුතෙන් වීඩියෝ එකක් දාපු ගමන්ම ඔයාලගේ ගාවට ගෙන්න ගන්න පුළුවන්කම තියෙනවා. හොඳයි එහෙනම් අපි මේ වගේම වැදගත් පාඩමකින් ආයෙත් හමුවෙමු.